ගොඩක් අය හිතන්නේ ගේම් එකක් හදනවා කියන එක ගොඩක් අමාරු දෙයක් කියලා. ගේම් එකක් හදන්න කෝඩින් කරන්න පුළුවන් වෙන්නම ඕනිද? නැහැ. කෝඩින් දැනුම පොඩ්ඩක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ගේම් ඩෙවලොපින් ගැන කිසිම දැනුමක් නැති වුණත් ඔයාට පුළුවන් ඔයාගේම FPS ගේම් එකක් තනියම පැයක් ඇතුළත හදාගන්න. මේ ඔයාට පේන ගේම් එක හැදුවාම ගේම් ගුරු මැක්ස් කියන සොෆ්ට්වෙයාර් යූස් කරලා. මේකේ කොතනකවත් කෝඩින් කරලා නැහැ. ඒ විදිහට ගේම් ගුරු මැක්ස් භාවිතා කරලා හැදෙන ගේම්ස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මේ විඩියෝකෙදී මම ඔයාලට පෙන්නන්නම් පොඩි වෙලාවකින් ගේම් එක ලෙවල් එකක් ඩිසයින් කරලා. ඔයා මීට කලින් ගේම් එකක් කවදාවත් හදලා නැති වුණත් අද මම මේ විඩියෝකින් පෙන්නන්න ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ සුපිරි ගේම් එක හදන හැටි. හරි එහෙනම් අපි බින්දුවේ ඉඳන් පටන් ගමු. මම ගේම් ගුරු මැක්ස් ඕපන් කරගෙන අලුත් ලෙවල් එකක් හදා ගන්නවා. දැන් අපි ඉක්මනට අපේ ගේම් එකේ ලෙවල් එක ප්ලේ කරන්න පරිසරය හදාගමු. හරි මම කඳු බල්ලන්ටියක් මට අවශ්‍ය විදිහට හදාගත්තා. මම දැන් මගේ ලෙවල් එකට අවශ්‍ය කරන බිල්ඩින් වෙනත් 3D ඔබ්ජෙක්ට් ලයිට් වගේ ඒවා ඇඩ් කරගන්නම්. නියමයි. දැන් මේක ගේම් එකක් වෙන්නේ මම එනිමීස්ලා කීප දෙනෙක් ලෙවල් එකේ තැන් කීපකින් ප්ලේස් කරගත්තොත් තමයි. එහෙනම් මම මේ වැඩේ කරගන්න. ගේම් ගුරු මැක්ස් එනිමීස්ලාගේ AI එක ඔටෝමැටිකලි හැන්ඩල් කරනවා. ඔයාට මුකුත් කෝඩ් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම ප්ලේයට වේපන් එකක් ඇඩ් කරන්නම්. ඊට පස්සේ ඇත්තටම අපිට මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. Don't try to apprehend them. ඔක්කොම හරි. දැන් අපි ටෙස්ට් කරලා බලමු. ඉතින් මේ විදිහට ඔයාගේ පළවෙනි FPS ගේම් එක සාර්ථකව හදාගත්තා. ඔයා මේ වීඩියෝ එකේ අවසානය වෙනකම් බැලුවා කියන්නේ ඔයාට තමන්ගේම ගේම් එකක් හදාගන්න ලොකු උණක් තියෙනවා. ඉතින් තනියම හොඳ ෆුල් ගේම් එකක් ආරම්භයේ ඉඳන් පටන්ගෙන අවසානයේ දක්වා. ඒ කියන්නේ ගේම් එකක් සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරලා රිලීස් කරන තැන වෙනකන් යන්න මේ ගෝල් එක ඇචීව් කරන්න. වැදගත් වෙන්නේ ඒ උණ ගේම් එක ඩෙවලොප් කරන්න ඕනි කියන ආසාව. ඒ මොරාල් එක.
ඒකට මගින් හදවතින්ම සුබ පැතු. සෝ ඒකට මගින් උදව්වක් විදියට ෆුල් ගේම්මයක් හදන්න පටන්ගන්න තැනයිදන් රිලීස් කන තැන වෙනක උගන්න සම්පූර්ණ වීඩියෝ කෝස්ස එකක් නොමිලේම දෙනවා. මේ ගේම්ගුරු මැක්ස් කියන සම්පූර්ණ කෝස්ස එකම පාට් 9කට කරනවා. ඒ පාට් 9ම මම වීඩියෝ 9කින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ නම් ඔයා බැලුවා කියන්නේ ඔයාට සම්පූර්ණ ගේම් එක. ගේම් එක තියෙන සියලුම අංග. ඒ කියන්නේ ග්‍රැෆික්, AI, ෆිසික්ස්, ලෙවල් ඩිසයින්, ස්ටෝරි සහ සෑම දෙයක්ම පර්ෆෙක්ට් කරගෙන හොඳ ගේම් එකක් එළියට දාගන්න පුළුවන් වෙනවා. ඒක ෂුවර්. මම මේක හොඳට ස්ටඩි කරලා කරන දෙයක්. ඉස්සරහට වැඩ පිළිවෙල මෙහෙම තමයි වෙන්නේ. සතියකට වීඩියෝ 2 ගානේ වගේ වැඩෙනවා. එතකොට මාසයක් යද්දි ෆුල් කෝස් එකම ඉවරයි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, වීඩියෝ එක ආව ගමන් දැනගන්න. එහෙනම් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.